Hello guys, welcome back to a new gameplay videos on ඉතින් අද මම play කරන්න යන්නේ driving simulator ශ්‍රී ලංකා game එකේ තවත් අලුත් gameplay එකක්. ඉතින් ඕගොල්ලෝ දැනගෙන හිටියද driving simulator එකේ race පද්ධතියක් කියලා? මේ ඊයේ පෙරේදා ආපු update එකකින් ඉතින් අපේ driving simulator එකට race පදින්න පුළුවන් කරලා. ඉතින් අපි බලමු race එකක් පැදලා මොන වගේ වේද කියලා. ඉතින් දැන් ඔයගොල්ලෝ මතක ඇති මේ කාලෙකට කලින් මේ රේස් මොඩ් කියලා එකක් තිබ්බා. ඉතින් ඒක ඉබුවට පස්සේ මොනවද තිබ්බේ නැහනේ. දැන් නම් තියෙනවා අපිට ඕන තැනක රේස් පදිත හැකි. ඉතින් අපි රේස් එකක් පැදලා බලමු. හරි ඉතින් ඔන්න අපි රේස් එකට පදින්න යන්නේ. ඉතින් මම තෝරගත්තේ රත්නපුර. අපි බලමු රත්නපුර රේස් එකක් පැදලා. හරි ඉතින් මම normal බස් එකක් විදිහට රේස් පදින්න වෙලා තියෙන්නේ. කමන්නේ ඊළඟ රේස් එක පදිද්දී අපි සුපිරියට හදාගමු බස් එක. තාම වැඩි ගණන් ගන්න එපා බස් එක ගැන. අනිවාර්යෙන් හදනවා. ඉතින් ඔයගොල්ලෝ තාම මේ වීඩියෝ එක ලයික් කරන්න නැතුවද බලන්නේ? ලෝභ වෙන්න එපා, කෝප වෙන්න එපා. ඔය ලයික් බටන් එක ඔබලම දාන්න. මගේ කියමනක් නෙමෙයි, යකා මෑන්ගේ කියමන. එහෙනම් ඔයගොල්ලෝ කියයි අනුන්ගේ කියමන් හොරකම් කරනවා කියලා. ඒකයි. ඉතින් ඔයගොල්ලෝ මගේ බස් එක ලස්සන නෑ කියලා ගේම් ප්ලේ එකෙන් යන්න එපා. මම අනිවාර්යෙන් බස් එක හදනවා. බය වෙන්න දෙයක් නෑ. ඕගොල්ලන්ගෙන් මම සල්ලි ගන්න subscribe එකක් විතරක් දෙන්නකො. ඒ හොඳටම ඇති. හරි ඉතින් කොහොපාර CTB එක විදගෙන ගිහිල්ලා මොනවා වුණත් ගැම්මට යමු අපි පාගාලා ඉතින් කියලා. අඩෝ අර තියන්නේ මේගොල්ලෝ නම් මේ අද ඊයේ මේ driving simulator එකට ඇහිලා තියෙනවා. අපිට මේ කාලයක් තිස්සේ driving simulator එකේ රන් කරනවා. පොඩ්ඩක් වේගය අඩු කරලා යන්න වෙයි. ඔව් මං හිතුවා. ඕහෝ බස් එක දැනෙනවා වැඩි. හරි ඉතින් ඔන්න අපි අමාරු තැනින් ආව. මෙතනින් යන්න ඉතින් පාගලයා දෙහි ඕගොල්ලෝ අන්නේ එතනින් පොඩ්ඩක් ඉතින් බ්‍රේක් එක අතාරින්න අවුලන්නේ නැත්නම් ඉතින් අර CTB බස් එක අපේ බස් එක යන්නේ එහෙම වැදිලා අපේ බස් එක පෙරලෙනකොට CTB බස් එක යනවා ෆ්ලෑෂ් වගේ නෑ ලැම්බෝගිනි වගේ නැත්නම් නයිට් රයිඩර් වගේ. ඕ කුඹුරේ යන්න එපා. කොහමද වැඩේ? මොනවද කුඹුර කියන්නේ? ඔන්න ඕක තමයි මගේ මතේ. හරි අඩෝ වැනෙන්න. සීරි වැනෙනවා කියන කොහොම වැනෙනවද? බලන්නකෝ. පස්සේ කරන්නේ ඔයා වැඩි. මට රේස් එක දිගන්න දුන්නේ තෝ. බලන්න බයි ලස්සන කරන්න වෙනවා. ගැම්මට යමු ඉතින් අපි. ඉතින් ඔයගොල්ලෝ ගහලම බලන්න ඕන driving simulator දැන් කම්මැලි කියලා අතාරිපු කට්ටිය මෙන්න ආයෙත් දැන් මේ වීඩියෝ එක බලලා අනිවාර්යෙන් ගහන්න පටන් ගන්න. අපේ රටේ ගේම් වලට අපි හෙල්ප් එකක් දෙන්න බෑ. හරි ඉතින් මම හිතන්නේ දැන් දිනුම් කනවට අපි ආසන්නයි. මට හිතෙන විදියට සිමුලේටර් එකේ හැදෙන්න ඕන අඩුපාඩු ටිකක් තියෙනවා. ඒවත් ඒගොල්ලෝ ඉස්සරහට හදාගනි කියලා මම හිතනවා. දැන් නම් driving simulator එක බෝරින් නේ. හරි ඉතින් තාමත් අරුන් දෙන්නවා ඉස්සරහට කරේ නේ. හරි ඔන්න අපි තව තැනක රේස් එකක් පදින්නයි යන්නේ. මේ සැරේ රේස් එක පදින්න තැනත් ඕගොල්ලෝ කියන්නකෝ. ඕගොල්ලන්ට කියන්න බෑනේ.
මොකද ඕගොල්ලෝ මේ මම මේ වීඩියෝ එක රෙකෝඩ් කරද්දී ඕගොල්ලෝ මෙතන නෑනේ. මෙතන නෙමෙයි රේස් පදින්නේ මෙතන. මොනරාගල පදිමුනේ. අලුතෙන් අප්ඩේට් එකකින් ආපු අපි මොනරාගල පදිමු. ඒක හොඳයි මොනරාගල පදිමු. හරි ඔන්න ඉතින් මම මොනරාගල තෝරගත්තා. ඉතින් මම වීඩියෝ එක කට් කරන්නේ මේ ඇඩ් යන නිසා. එන්නම් කට් කරන්නේ. අලුත් අප්ඩේට් එකේ පැත්තනම් පට්ට ලස්සනයි. ඉතින් මේක නම් සුපිරියක් තමයි ගහලම් බලන්න ඕනේ ඉතින් කියලා වැඩක් නෑ ඉතින් ගහලා බලන්න ඕන යන්න අලුත් අප්ඩේට් එක නම් අට්ටේ අඩෝ ඉතින් මේ පැත්ත මම දන්නේ නැතුව පොඩ්ඩක් තෝරගත්තේ මෙහෙම තියෙනවා කියලා දන්නවනම් අනිවාර්යෙන් තෝරගන්න. අඩෝ මට බස් එක ලස්සන කරන්න බැරි වුණා නේද? ඔයගොල්ලෝ මතක් කරේ නෑනේ. හරි අවුලන්නේ මේ වීඩියෝ එක ඉවර වෙලා අපි ලස්සන කරමු. අනිවාර්යෙන්. අඩෝ බස් එක හරි ලස්සන නෑ ඉතින් එච්චර. මේ මෙච්චර අරගලට දෙන්න වෙයි. අපි බලමු ඉතින්. ඔය අලුත් අප්ඩේට් එක පට්ට. අලුත් අප්ඩේට් එකට පට්ට කරලා දීලා. ගාව ගණන් ගන්න එපා. එසන එකකින් එසන එක මැසේජ් එවන්න ඉතින් මම මොකක් හරි කරත් තමයි. හරි ඉතින් ඔන්න අපි බස් එක හදලා යන් අන්තිම වතාවට. වීඩියෝ එක ඩිග වැඩි වෙන නිසා මම මේ බස් එක හදන ටික කට් කරන්න. හරි ඉතින් ඔන්න අපි ආයෙත් රත්නපුරේම තමයි රේස් එක පදින්නේ. මොකද ඒක විතරයි මට හුරු තාම. ඔන්න දැන් මම බස් එක සුපිරියට හැදුවා. ඔන්න අපි ලයිට් ටික දාගෙන ගැම්මට යනවා. සෙල්ලන්නේ අවදාන රත්නේ අංක තහඩු කියලා අපි යමු. ඉතින් අපි පට්ටට යනවනේ ගැම්මට. සුපිරියට යමු. ගැම්මක් තමයි සහෝ කියලා යන්න ඕනේ. ඉතින් ඔයගොල්ලෝ තාම මේ වීඩියෝ එක බලන්නේ ලයික් කරන්නේ නැතුවද? අනේ ලයික් කරන්න guys ලයික් කරන්න. මොකද 1k යන්න තියෙන්නේ තව චුට්ටයි 6ක් subscribe 6ක් වුණා. ඉතින් තව 6 දෙනෙක් පුළුවන් නම් මට subscribe 6ක් දාලා දෙන්නකෝ. please subscribe. හරි ඉතින් අපි ගැම්මට යන ගමන් ඉන්නේ. ඉතින් රේස් පදිද්දි බය වෙන්න දෙයක් නැහැ. ඇත්තටම පාගලයක් නෙවෙයි. මොකද පාර එක වාහනයක් ඉන්නේ. වගකීමෙන් කියන්නේ. වගවීමෙන් නෙමෙයි වගකීමෙන් කියන්නේ. හරි ඉතින් අපි ගැම්මට යනවා. තාම රතු පාට CTB බස් එක. දැන් පොඩ්ඩක් බ්‍රේක් ගහලා යන්න. දැන් අපි ටවුන් එක හදනවා. හරි ඉතින් ටවුන් එක පාස් වුණාට පස්සේ ආයෙ පාගල යනවා අපි. හරි ඉතින් ඔන්න ආයෙත් අපි පාගල යන්න පටන් ගත්තා.
හරි ඉතින් මේ රේස් එක බැද්දට පස්සේ මට KDH එක ගන්න සල්ලි ආවා. ඉතින් මම ඊළඟ ඩ්‍රයිවිං සිමුලේටර් වීඩියෝ එක පුළුවන් නම් KDH එකකින් ගේන්න. එතන මම බලාපොරොත්තු වෙන්නේ නම් මම බස් අනතුර ගේන්න තමයි. බස් අනතුර. ඉතින් මම ඔයගොල්ලෝ බලන්න ඇති කියලා හිතනවා මම දාපු අලුතෙන් දාපු බස් වරකම 2 එක. අනිවාර්යෙන් එකක් බලලම ඉන්න. නැත්නම් ඉතින් අපිට 1K ගහන්න සපෝට් එකක් ඕන කට්ටියගේ. හැම තිස්සෙම ඔන්න විල්යායති පොඩ්ඩක් දාන්න වෙනවා. අඩෝ ඉක්මනට යමු.